කොණ්ඩය කියන්නේ ගැහැණු පිරිමි ભેදයකින් තොරව හැමෝටම තමන්ගේ පෙනුම ආකර්ශනීයව පවත්වා ගන්න උදව් කරන ආභරණයක් වගේ දෙයක්. ඉතින් ඒ නිසා හැමෝම තමන්ගේ කොණ්ඩය පුළුවන් තරම් ලස්සනට තියාගන්න විවිධ දේවල් කරනවා. ඒ අතරින් ප්‍රධාන වශයෙන්ම කරන දේ තමයි ෂැම්පු සහ කන්ඩිෂනර් භාවිතය. නමුත් මේ දේවල් දෙකම භාවිතයේදී අපි සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක්ම තියෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් කියලා දෙන්නේ ඔබ කොහොමද නිවැරදිව ෂැම්පු සහ කන්ඩිෂනර් භාවිතා කරන්න කියලා. ඔයාලා දන්නවද වැඩි ප්‍රමාණයක් ෂැම්පු ගැල්වීම අපේ හිසට සුදුසු නෑ කියලා? ඕනවට වඩා ෂැම්පු යෙදුවොත් හිස් කබල වියලෙන්න පුළුවන්. ෂැම්පු කළාට පස්සේ තමයි අපි කන්ඩිෂනර් එක කොණ්ඩෙට යොදන්නේ. එයත් බොහොම සුළු ප්‍රමාණයක් තමයි යෙදිය යුත්තේ. මොකද මේ හැම දෙයක්ම රසායනික ද්‍රව්‍යයන්. තුනී කොණ්ඩෙට කන්ඩිෂනර් යෙදුවොත් වෙන්නේ එය තව තවත් කොණ්ඩේ තුනී වෙන එක. ඒ නිසා දිනපතා ෂැම්පු භාවිතය අහිත කරයි. ඒ වගේම තමයි හැමදාම ඔයාලා නාන්නත් හොඳ නෑ. සාමාන්‍යයෙන් නාන්න ඕනි දවස් 2කට සැරයක් වගේ. මොකද මිනිස් හිස් කබලේ තියෙනවා තෙතමනේ රඳා පවතින තරලයක්. දිනපතා හිසට සබන් හෝ ෂැම්පු යෙදුවොත් හිස් කබලේ ඇති තෙතමනේ නැති වෙනවා. ෂැම්පු කියන්නේ පිරිසිදු කාරකයක්. ඒ නිසා දිනපතා භාවිතය අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම කන්ඩිෂනර් කියන්නේ ඉතා ඝනකම් ද්‍රව්‍යයක්. එය හිස කෙස්වල ගැල්වීමෙන් පසු ඉවත් කිරීමට ජලය වැඩි වශයෙන් අවශ්‍ය වෙනවා. මේවා හිස් කබලේ තැන්පත් වුණොත් පසු කාලීනව හිස්සොරි ලෙසට එන්නත් පුළුවන්. ඒ නිසා හොඳින් සෝදා ඉවත් කිරීම අත්‍යවශ්‍ය බව ඔබ මතකයේ තබා ගත යුතුයි. ෂැම්පු සහ කන්ඩිෂනර් භාවිතා කරනවා වගේම සතියකට සැරයක් අනිවාර්යෙන්ම කොණ්ඩෙට තෙල් සාත්තුවක් කිරීම අවශ්‍යයි. මොකද තෙල් වලින් තමයි කොණ්ඩෙට සාත්තුවක් ලැබෙන්නේ. අතීතයේ කොණ්ඩය පිරිසිදු කරන්න භාවිතා කළ ගොඩපර, බිත්තර වගේ දේවල් අතහැරලා දැන් රසායනික ද්‍රව්‍ය භාවිතයට බොහෝ දෙනා පුරුදු වී අවසන්. ඉතින් ඒ නිසා කොණ්ඩයට කුමන ආකාරයේ විලාසිතා කළත් එයට නිසි ආකාරයෙන් පෝෂණය ලබා දීම ඉතාමත් වැදගත්. හිසේ පවතින තෙතමනය රඳා පවතින තමයි අපි තෙල් සත්කාරයක් කළ යුතු වන්නේ. ඉතින් ඔයාලා දන්නවද කොණ්ඩෙට සබන් යෙදුවොත් මොකද වෙන්නේ කියලා? ෂැම්පු වර්ග එන්න කලින් අපි භාවිතා කළේ ස්වභාවික දේවල් නැත්තම් සබන්. දැන් මතයක් ගොඩනැගිලා තියෙනවා සබන් නිසා කොණ්ඩය වියලි ස්වභාවයක් ගන්නවා කියලා. ඒ වගේම දිගින් දිගටම ෂැම්පු භාවිතා කළ කෙනෙක්ට සබන් භාවිතය අමාරුයි. ඇත්තටම කිව්වොත් කොණ්ඩෙට සබන් ගෑවට හානියක් වෙන්නේ නැහැ. ඇතැම් අයට දිගටම භාවිතා කළ ෂැම්පු වර්ගය මාරු කළත් කොණ්ඩය ගැලවී යෑම වගේ ගැටලු මතුවෙනවා. ඉතින් සබන් භාවිතය නිසා කොණ්ඩය යනවද කියලා අපිට හරියටම නිගමනය කරන්න අමාරුයි. ඉතින් මේ දේවල් වලට අමතරව දිනපතා හොඳින් ජලය පානය කරනවා නම් ඔබේ කොණ්ඩයට හිතා ගන්න බැරි තරම් පෝෂණයක් ලැබෙනවා. ඒ වගේමයි ආහාර වේලට හොඳ කොළමැල්ලුමක් එකතු කරගන්න. අපි හිතන්නේ නැති වුණාට මේ දේවල් වලින් අපේ කොණ්ඩට ලැබෙන සාත්තුව ඉතා ඉහළයි. ඒ වගේමයි දෙහි, උළුහල්, වෙරළු කොළ තම්බලා සතියකට පාරක්වත් හිසේ ගැල්ලුවොත් හිස්සොරි වගේ රෝග හට ගැනීම වළක්වා ගන්නත් ඔබට පුළුවන්. ඉතින් මේ වගේ ඔබව ලස්සන කරන තවත් වීඩියෝ ගොඩක් අරගෙන එන්නම්. දිගටම අපිත් එක්ක රැඳී සිටින්න.